සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ආත්ම භාවයේ ඉති කුමාරිය වෙලා පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ නැගණිය වෙලා ඉඳිද්දි තමන්ගේ අයියාට ඇවිල්ලා මිනිස්සු වඳිනව දැකලා අනේ මටත් බුදු වෙන්න නැත්නම් කියලා කල්පනා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟින් ගිහිල්ලා අහනවා ස්වාමීනි මටත් බුදු වෙන්න පුළුවන් ද කවදා හරි දවසක. එතකොට කියනවා පුළුවන්. ඉස්සෙල්ලාම නුඹ පිරිමියෙක් වෙලා ප්‍රාර්ථනා කරන්න. ඒ පිරිමියෙක් වෙන්නේ කොහොමද කියලා ඇහුවන් පස්සේ නැලියකට අබ ඇට අරගෙන ඒ අබ ඇටේ යොදුනකට එක ගානේ දාගෙන ගිහිල්ලා ඒ අබ ඇට ටික ඉවර වෙන තැනකට යන්න. අන්න එතන පිරිමියෙක් ඉන්නවා. ඒ පිරිමියාට දිවි හිමියෙන් උපස්ථාන කරන්න. ගියා. යනකොට එක්තරා ගෙදරක් තිබුණා. ඒ ගෙදර කවුරුත් නැහැ. ගෙදර වහලා තිබුණේ. ගේ අරගෙන ගෙට ගියා. උයල පිහල තියලා ඔක්කොම කරලා හිටියා. වයසක මිනිස්සෙක් කුඹරට ගිහිල්ලා ආවා. කිව්වා කතාව. මං ඔබ වහන්සේට පිය කෙනෙකුට හා සමානව සලකන්නම් කිව්වා. අනේ ඉතින් ආදරෙන් කටයුතු කරගෙන හිටියා. කකුලක ගෙඩියක් ඇවිල්ලා තිබුණා. මේ ගෙඩියේ විස කටින් ඇද්දා. දැන් ඕගොල්ලන්ගේ කටම කොහෙමුල් වෙලා. ඔන්න බුදුබව පතන්න හදන්නේ දැන් මේගොල්ලෝ. හරිද? අර ගෙඩිය කටින් උරපු ගෑනු කෙනාට මොකුත් උනේ නැහැ. මෙහි ඉන්න කට්ටිය කට නිකන් හතරස් වෙලා. බුදුබවලු ඉල්ලන්නේ. ඒක කටින් බෑ. තේරෙනව නේද? ඔය කිව්වට තේරෙනව නේද? ඒක ක්‍රියාවෙන් වෙන්න ඕනේ. එසා දැන් මේ මිනිස්සයා මොකද කරේ? අර ගෙඩිය පළලා කටින් ඒ විස උරලා අයින් කළා. ඊට පස්සේ ඒ මිනිස්සයාට ඇති වෙන හැඟීමට පිරිමි මිනිස්සයා කිව්වා මගේ දුව නුඹ මතු උපදින ආත්ම භාවයක් ඇන්නම් පිරිමියෙක් වේවා කියලා අන්නේ ප්‍රාර්ථනා කළා. ඉතින් ඕගොල්ලෝ මොකද කරන්න ඕන? ඕගොල්ලෝ ගෙදර තමන්ගේ ස්වාමි පුරුෂයාට උපස්ථාන කරන්න ඕන. උපස්ථාන කළා බත් එක බෙදලා දීලා ඕන්නම් කනවා. බුදු වෙත හැකි. හරිද? බත් එක බෙදලා දීලා දන ගහලා වැඳලා මහත්තයා මේක කන්න. සමහරට මහත්තයා රාරක්කු බීලා ඇවිල්ලා ඉන්න පුළුවනි. ඔයා ඒක ගණන් ගන්න එපා. ඔයාගේ පාරමිතා පුරා ගන්නකොට ගුටි කෑවල්. සමහරට මේ මිනිස්සු හිතන්න පුළුවන් මේ මොකෙද්ද මේ කියලා. කමක් නැහැ. ඒත් ඔබේ පාරමිතාව පිරෙනවා. ගහද්දි ගුටි කද්දි ඔබ එක එරෙව්වොත් ආන්නේ පිරිමි ආත්මය ලැබීම තව ගොඩක් කාලයකට පස්සට යනවා. I think උපාසකම්මලගේ ගෙවල් වල CCTV කැමරාව චෙක් කරලා බලන්න ඕන කොච්චර කාලයකින් පිරිමි ආත්මයක් ලබන්න පුළුවන්ද කියලා හිතාගත්තා. හරිනේ? ඇයි? මිනිහට දාන සැර ටික මලක් පහනක් පූජා කළා. බුදුහාමුදුරුවෝ කියන ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් මලක් පහනක් පූජා කළත් ඒ සියලුම පින්කම් වල අවසානයේ මට මින්මතු පිරිමි ආත්මයක් ලැබේවා කියලා කරන පළවෙනි ප්‍රාර්ථනාවයි එකයි. දෙවැනි එක තමන්ගේ ස්වාමි පුරුෂයාට ප්‍රතිභක්තියෙන් යුක්තව දිවි හිමියෙන් ඇඬු කඳුලෙන් ගුටි කාගෙන බැල මෙහෙවරකම් කරන ප්‍රාර්ථනාවයි. ඔන්න ඔය දෙකයි තියෙන්නේ. ඔය දෙක කරන්න. ඒතර අද ගෙදර ගිහිල්ලා කල්පනා කරන්න මගේ ජීවිතේ මීට කලින් මේ වගේ එකක් කවදාවත් අහලා තිබුණේ නැහැ. මං අද ඉඳලා මගේ ස්වාමි පුරුෂයාට දිවි හිමියෙන් උපස්ථාන කළා. කොච්චර ගැහුවත් බැන්නත් රැව්වත් එරෙව්වත් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. මම පාරමිතා පුරා ගන්නවා. එයා දන්නේ මගේ ප්‍රාර්ථනාව. තේරුණානේ? එයා දන්නේ මගේ ප්‍රාර්ථනාව. කවදා හරි දවසක මොකද වෙන්නේ? ඔහොම ගිහිල්ලි වෙලා ඔබ ගුටි කාගෙන තේරුණා නේද? ඔබ 16ක් වගේ ගුටි කාගෙන වැඩ කරනකොට එක දවසක එතුමා අසරණ වෙන වෙලාවක් එනවා. අන්නේ අසරණ වෙන වෙලාවේදී මතක් වෙනවා එයාට චිත්‍රපටියක් වගේ මගේ බිරිය මට මේසා විශාල කැපකිරීමක් කළා කියලා. අන්නේ වෙලාවේ කටින් පිට වෙනවා. මොකද්ද? ඔබට මිම්මතු කිසිදු ආත්ම භාවයක් ස්ත්‍රියක් වෙන්න එපා, පුරුෂයෙක් වෙන්න ලැබේවා කියලා එයාගේ කටින් පිට වෙනවා. එතකන් කරන්න ඕන. දැන් තේරුණානේ? එතන මේ නිකන් විහිළු කතාවක් කිව්වේ නෑ. හොඳේ. කිව්වේ කෙරෙන්න ඕන දේ. හරි.